හරි ලස්සන උදේවරුවකට මම ඔයාලව මගේ channel එකට හරි ආදරයෙන් පිළිගන්නවා. අද නිවාඩු දවසක් නිසා මම උදේ නැගිටින්න ටිකක් පරක්කු වුණා. ඒ නිසා නාලම දවස පටන් ගන්න හිතුවා. ඇත්තටම මේ ඉන්නේ ලංකාවේ නෙවෙයි උනත් මේ ඇහෙන කුරුළු සද්ද නිසා මට මගේ ගෙදර මගේ රටේ ඉන්නවා වගේ හැඟීමක් දැනෙනවා. ඉතින් ඒක නිසා මගේ උදෑසන තවත් නැවුම් වෙනවා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මම ආසම හෙයා ක්ලිප් එකකුත් ගහගෙන කොණ්ඩ වේලෙනකන් ඉඳලා හොඳට කොණ්ඩ කරලට ගොතා ගත්තා. මගේ නෝමල් ස්කින් කෙයාර් රූටින් එකත් පොඩිවට මම මේ වෙලාවේදී කරගත්තා. කොච්චර කාර්යබහුල වුණත් ගෑනු ළමයි විදිහට අපි වෙනුවෙන් මේ වගේ පුංචි වෙලාවක් වින් කරගන්න එක හරිම වැදගත්. ඊයේ රෑ ඉතුරු වෙලා තිබුණ බත් ටිකක් තිබුණා. මම ඒකෙන් ෆ්‍රයිඩ් රයිස් එකක් වෙන්න වගේ හදාගත්තා. ඉතින් මං ඒත් එක්කම බොන්න ලාරස්නෙන් උණු වතුර එකකුත් දාගත්තා. ගෙදර ඉතුරු වෙන කෑම අපත යවන්නේ නැතිව මේ විදිහට හදාගන්න එක මම කරන පුංචි පුරුද්දක්. මේ වගේ තනිවුණු උදෑසනක තමන්ටම කියලා රසම රස කෑම එකක් හදාගෙන නිස්කලංකව රස විඳින එකත් එක විදිහක සතුටක්. මගේ ගාම්බරේ ජනේලෙන් එළිය පේන විදිහට මම හරිම ආසයි. අම්මෝ රයිස් එක නම් මාරම සැරට තිබුණේ. ඉතින් මම සැරට කන්නත් ටිකක් ආසයි. කට තැවිල්ල නිසා මම මේ පැණි කොමුඩු කෑලි ටිකක් කපාගෙන කන ගමනෝ ඉන්නේ. මේ රස්නේ දවස්වලට පැණි කොමුඩු කියන්නේ දිව්‍ය ඖෂධයක් වගේ. අද දවසට ඕන කරන වතුර බෝතලෙත් චියා සීඩ්ස් දාලාම හදාගත්තා. මම මේ දෙක එනකන් සෑහෙන දවසක් බලාගෙන හිටියා. මම ඕඩර් කරපු එකක් වුණාට මේක නිකන් මට අද දවසේ ලැබුණු චූටි සර්ප්‍රයිස් එකක් වගේ තමයි දැනෙන්නේ. ඉතින් මම මේ වගේ ලස්සන මල් වලට පුදුම තරම් ආසයි. මේ තියෙන්නේ මගේ මූණට දාන්න ඕන ෂීට් මාස්ක් වගේක්. ඉතින් මම මේ සැරේ ඕඩර් කරේ එක එක වර්ග වලින්. මෙන්න මේ වර්ග වලින් තමයි මේ පාර මම ෂීට් මාස්ක් ඕඩර් කරේ. මම මෙන්න මේ වර්ග දෙක නම් කලිනුත් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේ දෙලුම් එක ගත්තේ පළවෙනි වතාවට. එකෙන් මම දෙකයි ඕඩර් කරේ. ඉතින් අපි ඒකත් බලමු කොහොම තියේවිද කියලා. මම ඇත්තටම ආසයි මේ වගේ මල් මම ජීවත් වෙන පරිසරයේ නිතරම පේන මානේ තියෙනවට. ඉතින් අලුත්ම පෙනුමක් ආවා දැන් මගේ කාමරේට. මේ වෙලාවෙම මට හිතුණා ෂීට් මාස්ක් එකකුත් දාගන්න. මම මේක ටිකක් කූල් කරලා තමයි අරගත්තේ. ඉතින් මෙහෙම පොඩ්ඩක් කූල් කරලා ගත්තම ඒක මූණට මාර සීතලක් දැනෙනවා. ඉතින් හරිම සනීපයි ඒක ගලවලා අයින් කරලා මූණ හේදුවාට පස්සේ. ටික දවසක ඉඳලා මට කරන්න ඕනම වෙලා තිබුණ දෙයක් තමයි මගේ ළඟ ඉන්න ලස්සන චූටි පැන්ඩු ටික හොදලා පිරිසිදු කරගන්න. ඉතින් මම දැන් එයාලව හොදගන්නයි මේ හදන්නේ. කාලෙකින් හේදුවේ නැති නිසා මෙයාලා චුට්ටක් අපිරිසිදු වෙලා තමයි ඉන්නේ. මෙයාලව දැම්මම හොදගන්නේ නැතිව මම හිතුවා චුට්ටක් පෙඟෙන්න තියලා තියන්න. මම දැන් මේ රැටත් එක්කම කෑම හදන්නයි හදන්නේ. මම කලින් කපලා තියාගත්ත නිසා ඉක්මනට හදාගන්න පුළුවන්. අද උදේටත් ගෙදර හරියට උයන්න බැරි වුණ නිසා මම හිතුවා හස්බන්ඩ් වැඩ ඇරිලා එනකොට එයාට රැට කන්න
එයා ආසම විදිහට කෑමක් හදලා තියන්න. ඉතින් මම දැන් මේ ඒ කෑම හදන ගමනුයි ඉන්නේ. මේ බලන්නකෝ එදා මම හදපු කංකුන් ඇටවලින් පැල 2-3කුත් හැදිලා. ඉතින් මට හරිම සතුටුයි ඒ වගේ පැල දකින්නකොට. මම චිකන් හදන්න කලින් 3-5 ටික අනලා ටික වෙලාවක් තියලා තමයි හදාගන්නේ. ඒ අතරේ මම හාල් එකත් සෝදලා රයිස් කුකර් එකෙන් තියාගත්තා. මට තව පුංචි පුරුද්දක් තියෙනවා කුස්සියේ උයන ගමනුත් නිතරම වගේ පිරිසිදු කර කර උයන්න. ඒකෙන් අපි උයලි වුණාට පස්සේ කරන වැඩ ගොඩාක් අඩු වෙනවා. මම නම් මෙන්න මේ මල් පපඩම් කන්න වැඩි ආස නැහැ. ඉතින් හස්බන්ඩ් නම් ටිකක් ආසයි. ඒ නිසා මම ඒ වෙනුත් ටිකක් හදාගත්තා. මම උයන වෙලාවේ ෂීට් මාස්ක් එක දාගෙනමයි හිටියේ. ඔන්න දැන් තමයි මම ඒක අයින් කරලා මූණ සෝදගෙන ආවේ. ඉතින් ෂීට් මාස්ක් එක දාගෙන හිටපු නිසා මූණට අලුත් ගතියක් ඇවිල්ලා තියෙනවා. දැන් නම් උදේට කරන්න ඕන වැඩවලින් භාගයක්ම වගේ ඉවරයි. ඉතින් හදාගත්ත වතුර බෝතලෙත් ඉවර කරන්න ඕනි කියලා මම දැන් මේ බොන ගමනුයි ඉන්නේ. උයන්න ඕන කරන දේවල් කලින්ම ලෑස්ති කරගත්ත නිසා ඉක්මනටම උයා ගන්න පුළුවන් වුණා. ඉතින් මෙයාලත් දැන් පෙඟිලා කුණු ටික අයින් වෙලා තමයි තියෙන්නේ. මම දැන් ඉක්මනින්ම මෙයාලවත් සෝදලා වේලෙන්න දාන්න ඕනේ. ඔන්න බලන්නකෝ එයාලව නාවලා ගත්තම තියෙන ලස්සන. කාත් කවුරුත් ළඟ නැතිව අපි දෙන්න විතරක් ගෙවන මේ රට ජීවිතේ අපි දෙන්නටත් ගොඩාක් තනිකමක් දැනෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒව නැති කරගන්න හිතලම අපි දෙන්න මේ ජීවත් වෙන පරිසරය හරිම ලස්සනට නිස්කලංකව තියාගන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් අපි දෙන්න ලොකු දේවල් පස්සේ දුවන්නේ නැහැ. පුංචි දෙයකින් පවා සතුටු වෙන්න ඉගෙනගෙන තියෙනවා. ඔන්න ඉතින් අන්තිමට මම මගේ කාමරයට වෙලා මං ආසම කරන ලස්සන පරිසරයක් තියෙන කාටුන් එකක් බලන්න ගත්තා. ඉතින් මේ වීඩියෝ බලන කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ ඔච්චර සරලව ජීවත් වෙන්න පුළුවන්ද? ඔය බොරු නේද කියලා හිතෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මම මේ චූටි වෙලාවකින් ඔයාලට අරගෙන ඉන්නේ මම ගෙවන ඇත්තම ජීවිතේ. ඉතින් ඔයාලත් මේ වගේ දේවල් වලට කාලය වෙන් කරලා මේ අත්දැකීම ලබාගෙනම බලන්න ඕනේ. එතකොට ඔයාලට තේරෙයි ජීවිතේ සුන්දර මොහොතවල් තියෙන්නේ ලොකු දේවල් මත නෙවෙයි. මෙන්න මේ වගේ චූටි මොහොතක පවා අපේ හිත ගොඩාක් සතුටු කරන්න පුළුවන් බෙහෙත් තියෙනවා කියලා ඔයාලට හිතෙයි. අද දවසටත් ආදරයෙන් එකතු වුණ ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඔයාලා මේ දෙන ආදරයට මම හරිම ආදරෙයි. ඉතින් ඔයාලා හැමෝම වෙනදා වගේම සතුටෙන් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි.